time job එකක් හරි online job එකක් හරි ඔයාලා කරගෙන යද්දි ගොඩක් කට්ටිය withdraw ගන්නේ cryptocurrency හරහා. withdraw කරගන්න wallet එකක් ඕනොත් ඔයාලට පුළුවන් Bybit wallet එක create කරගන්න. ඉතින් Bybit හරහා ඔයාලට පුළුවන් ඔයාගේ cryptocurrency P2P කරලා bank වලට සල්ලි ලබා ගන්න. ඉතින් මුලින්ම මතක් කරනවා මේක education purpose video එකක් මම කොහේම වෙලේවත් guarantee කරන්නේ නැහැ ඔයාලට සල්ලි හොයන්න පුළුවන් කියන එක ගැන. ඉතින් ඒ නිසා හොඳට මතක තියාගන්න මේක education purpose video එකක්. ඉතින් ඒ වගේම තමයි Bybit හරහා ඔයාලට පුළුවන් ඔයාගේ P2P කරලා අදාළ cryptocurrency වගේ bank account එකට ගන්න. මේ විදිහට ඔයාලට ලැබෙන payment ඔයා P2P කරලා දවස් ගානේ withdraw කරගන්න ගියොත් ඔයාලට සාමාන්‍යයෙන් ගොඩක් වෙලා යන මේ වැඩේ කරගන්න. ඉතින් අද මම ඔයාලට කියලා දෙනවා cryptocurrency වලින් හදා ගන්න පුළුවන් ATM card එකක් ගැන. ඉතින් මේක Bybit card එක ඉතින් ඔයාලට පුළුවන් ඔයාලා මොකක් හරි website වල වැඩ කරලා cryptocurrency ඔයාලගේ Bybit එකට ලබා ගත්තට පස්සේ P2P කරන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. ඔයාලට පුළුවන් මෙන්න මේ ATM card එක හරහා ඔයාලගේ අවශ්‍ය වැඩ කරන දේ වල bank එකෙන් සල්ලි withdraw කරගන්න පුළුවන්. ඉතින් ඒක ඔයාලට P2P කරන්න අවශ්‍ය නැහැ. ඔයාලා තියෙන මෙන්න මේ card එක අරගෙන ගිහිල්ලා ATM එකට දාලා ඔයාගේ අදාළ මුදල් ප්‍රමාණය ලබා ගන්න විතරයි. ඉතින් මේ වීඩියෝ එක මම කියලා දෙන්නම් කොහොමද මෙන්න මේ ATM card එක ලබා ගන්න කියන එක ගැන. ඉතින් මුලින්ම මතක් කරනවා අලුත් කෙනෙක් channel එක subscribe කරලා bell icon එකත් ඔයාලා දාලා එකතු වෙන්න. ඉතින් වැඩි කතා නොකර අපි දැන් යන් අද වීඩියෝ එකට. ඇප්ලිකේෂන් එක මේ විදිහට ඕපන් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපේ ලෝගෝ එක තියෙනවා මෙතන උඩම. ඉතින් ඔයාලට පුළුවන් මේක ක්ලික් කරගන්න. ඒක ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන Bybit card කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේක ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මෙතන get virtual card කියන එක ක්ලික් කරගන්න. ඒක ක්ලික් කරගත්තට පස්සේ ඔයාගේ country එක ඉල්ලනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙතන ශ්‍රී ලංකා කියලා දෙන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන continue කියන එක දෙන්න. ඉතින් ඔයා වෙන රටක ඉන්නවා නම් ඔයා ඉන්න country එක ඔයාට මෙතනින් select කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙතන start now කියලා option එකක් තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් මෙන්න මේ start now කියන එක click කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාගේ mail address එක මෙතනින් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන referral code එකක් එනවා. ඉතින් මේක අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඔයාට ඒක අවශ්‍ය නම් ඔයාට පුළුවන් මෙතනින් දැන් display එකේ වැටෙන code එක මෙතනින් ඇතුළත් කරගන්න. ඉතින් ඊට පස්සේ ඔයාට පුළුවන් මෙන්න මෙතන tick එක දීලා මෙතන submit කියන එක click කරගන්න. ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් අපි apply කරපු අපේ ෆෝම් එක මේගොල්ලෝ අපීල් කරනවා. ඉතින් මේගොල්ලෝ කියනවා business days දවස් 7ක්. ඒ කියන්නේ දවස් 7ක් ඇතුළත මෙන්න මේක අප්ඩේට් එකක් දෙනවා කියලා. ඒ කියන්නේ මේ first step එක. මේ first step එක ඉවර වුණාට පස්සේ තව details අපි කරගන්න ඕනේ. ඉතින් මේ details කරන විදිහත් මම ඔයාලට පැහැදිලි කරන්නම්. තාම මගේ මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් ඒ ඇප්ලිකේෂන් එක රිවිව් යටතේ තියෙන්නේ. ඉතින් අපි බලමු මේක ඉවර වුණාට පස්සේ කොහොමද මේ වැඩ ටික ඉතුරු වැඩ ටික කරගන්නේ කොහොමද කියන එක මම ඔයාලට පැහැදිලි කරන්නම්. ඒ ස්ටෙප් එක ඔයා ඉවර කරගත්තාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන පල්ලෙහා තියෙනවා assets කියලා තැනක්. මෙන්න මේක ඔයා ක්ලික් කරගන්න. ඒක ක්ලික් කරගත්තට පස්සේ ඔයාට මෙතන බලා ගන්න පුළුවන් my card කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඉතින් ඔයාට මෙන්න මේක බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාට පුළුවන් මෙතනින් ක්ලික් කරගන්න. ඉතින් මේක ක්ලික් කරගත්තට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපේ invite form එක. ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා application for physical Bybit card කියලා. ඉතින් ඔයාට පුළුවන් මෙන්න මෙතන ක්ලික් කරගන්න. මේ විදිහට තමයි ඔයාට application form එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතන name කියලා තියෙනවා. ඉතින් මේ name කියන ඔයා Bybit account එක හදද්දි දුන්න name එක. ඉතින් මේ name එක තමයි ඔයාගේ මෙන්න මේ Bybit card එකට add වෙන්නේ. ඉතින් ඔයාට පුළුවන් මේ name එක මෙතනින් වෙනස් කරගන්න. ඒක වෙනස් කරගත්තට පස්සේ මෙතන බලා ගන්න පුළුවන් address කියලා දැනක් තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් මෙන්න මෙතන not set කියලා වැටලා ඇති. ඉතින් ඔයාට පුළුවන් මෙතන set කියන තැනට ගිහිල්ලා මේ address ඒවා ටික fill කරගන්න. ඉතින් මෙතන set කියන තැනට ගියාම ඔයාට බලා ගන්න පුළුවන් මෙතන country කියලා තියෙනවා. ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් ඒ ඔයාගේ address එක ඉල්ලනවා. ඉතින් මෙතන address එක ඔයා අනිවාර්යෙන් ඔයාගේ address එක දෙන්න ඕනේ. කියන්නේ ඔයාගේ ගෙදර address එක දෙන්න. මොකද මේ Bybit card එකේ ඉන්නේ මෙන්න මේ address එකට. ඊට පස්සේ ඔයාට මෙන්න මේ විදිහට street line 1 කියලා බලා ගන්න පුළුවන්, street line 2 කියලා බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට ඔයාගේ address එක මෙතනින් add කරගන්න පුළුවන්. මෙන්න මෙතන street line 1 එකේ ඔයාගේ address එක මෙතනින් මේ විදිහට type කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයාට මේ විදිහට පල්ලෙහාට යන්න. පල්ලෙහාට ගියාට පස්සේ මෙන්න මෙතන street line 3 2 ඉතින් ඒවා අදාළ වෙන්නේ නැහැ. ඔයාට පුළුවන් නම් street line 1 එකෙන්ම ඔයාගේ address එක type කරගන්න. මේවා optional විතරයි. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන city කියන තැන ඔයාගේ city එක select කරගන්න. ඉතින් ඔයා උදාහරණයක් විදිහට ඔයා කළුතර district කෙනෙක් නම් ඔයාලට පුළුවන් කළුතර කියලා type කරගන්න. ඉතින් postal code එක ඔයාලට මෙතනින් type කරගන්න පුළුවන්. ඉතින් ඔයා ඉන්නේ කළුතර නම් ඔයාලට පුළුවන් කළුතර postal code කියලා
Google එකේ සර්ච් කරගන්න. එතකොට කළුතරට අදාළ පෝස්ටල් කෝඩ් එක ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ කන්ට්‍රි කෝඩ් එක මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් මේක සිලෙක්ට් කරලා මෙතනින් ශ්‍රී ලංකා කියන එක සිලෙක්ට් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතනින් ඔයාගේ මොබයිල් නම්බර් එක මෙන්න මේ විදිහට සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ මෙතන edit recent කියන තැනට ඔයාට පුළුවන් application completed එහෙම නැත්නම් application uploaded කියලා මෙන්න මෙතනින් type කරගෙන ඔයාට පුළුවන් මෙතන confirm කියන එක click කරගන්න. ඉතින් මෙන්න මේ වීඩියෝ එකේ පේනවා වගේ මෙන්න මේ විදිහට application completed කියලා මෙන්න මෙතනින් type කරගෙන ඔයාට පුළුවන් මෙතන confirm කියන එක click කරගන්න. ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා set pin කියලා තැනක්. ඉතින් ඔයා මේ address එක ඔක්කොම fill කරගත්තට පස්සේ ඔයාට මෙතන set කියන එක මෙන්න මේ විදිහට click කරගන්න පුළුවන්. මේ විදිහට verify your pin කියලා බලා ගන්න පුළුවන්. මෙතන තියෙන්නේ ඔයා සාමාන්‍යයෙන් ඔයාලට බැංක් කාඩ් එකක් ලැබුණාම ඔයා ඒ බැංක් කාඩ් එකෙන් ඔයාගේ සල්ලි බැංකුවෙන් ගන්නකොට ඔයාට pin අංක එකක් දෙනවා. ඉතින් මේ වගේම තමයි මේ Bybit කාඩ් එකෙත් pin අංකයක් තියෙනවා. ඉතින් මේ pin අංකය තමයි මෙතනින් ඔයා create කරගන්න ඕනේ. මේ pin අංකය අමතක කරගන්න එපා. ඔයාට බැංකුවෙන් සල්ලි ගන්න ඕන නම් ATM එකට ඔයාගේ Bybit කාඩ් එක දාලා ඔයාට පුළුවන් මේ පින් අංකය ගහලා ඔයාට සල්ලි ගන්න පුළුවන්. ඉතින් ඔන්න ওই විදිහට තමයි මේකේ හැකියාව ලබා දෙලා තියෙන්නේ. ඉතින් මේ පින් අංකේ අමතක කරන්න එපා. ඉතින් මේ විදිහට පින් අංකේ ඉල්ලනවා ඔයාට පුළුවන් මතක තියෙන පින් අංකයක් මෙතනින් ඉලක්කම් 4ක් සිලෙක්ට් කරගන්න. ඉතින් නැවත දෙපාරක් තුන් පාරක් මේ පින් අංකේ ඉල්ලනවා මේගොල්ලෝ. ඉතින් ඔයාලට පුළුවන් එකම පින් අංකේ මේ විදිහට ටයිප් කරලා ඔයාගේ පින් අංකේ වෙරිෆිකේෂන් කරගන්න පුළුවන්. ඒ විදිහට දැම්මගේ පින් අංකෙත් මේ විදිහට ඩන් කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් ඔයාලට පුළුවන් ඔයාලගේ Bybit account එකේ $5ක් තියෙනවා නම් ඔයාට පුළුවන් මෙතන apply කියන එක click කරගන්න. ඉතින් ඔන්න ඔය විදිහට සරල step එකකින් ඔයාට පුළුවන් මෙන්න මේ ATM කාඩ් එක create කරගන්න. ඉතින් මේක Bybit කාඩ් එක. ඉතින් ඔයාට පුළුවන් මේ Bybit කාඩ් එක හරහා P2P කරන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. ඔයාට ලැබෙන ක්‍රිප්ටෝ. ඉතින් ඔයාට පුළුවන් ලංකාවේ බැංක් එකකින් මෙන්න මේ අදාළ මුදල Bybit කාඩ් එක හරහා බැංකින් ලබා ගන්න. ඉතින් මම හිතනවා ඔයාලට කියලා දීපු හැම දෙයක්ම පැහැදිලි වෙන්න ඇති කියලා. ඉතින් ඔයා අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා bell icon එකත් ඕල් දාලා එකතු වෙන්න. ඉතින් බලන්න comment section එකේ comment එකකුත් දාන්න අමතක කරන්න එපා. ඉතින් කමියුනිටි එක තියෙනවා ටෙලිග්‍රෑම් channel එකේ link එක. දැන් මේකට join වෙන්න. ඒකට join වුණොත් ඔයාලට පුළුවන් e-money සම්බන්ධ updates daily ලබා ගන්න. ඉතින් අද මම මේ වීඩියෝ එක මෙතෙන් නතර කරනවා. තවත් අලුත් වීඩියෝ එකකින් හමුදුර ඔයාලට සුබ දවසක්.